guys, welcome back to my YouTube channel. ඉතින් මුලින්ම කියන්න ඕනේ චූටි වල පටන් ගත්ත මගේ YouTube channel එකට මේ වෙනකොට චුට්ට subscribersලා එකතු වෙන ගමන් තියෙන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ආයෙත් පාරක් ගෙනම් ගොඩාක් thank you. ඉතින් අද මම අරන් ආවේ 2026ට මගේ channel එක හැදුන හැටි. ජර්නල් ගැන කිව්වහම අපිට ඒක හදන්න ඕන විදිහක් ක්‍රමයක් හරියටම නැහැ. අපි කැමති විදිහට අපිට හදාගන්න පුළුවන් ජර්නල් එකක්. ඒ වගේම අපිට ජර්නල් එකක් හදනකොට ඒකට අයිඩියාස් ගන්න පුළුවන් Pinterest එකෙන්. ඇත්තට මේකේ ගොඩාක් ලස්සන අයිඩියාස් තියෙනවා. මම හිතනවා ජර්නල් එකක් කියන්නේ ඉගෙන ගන්න ළමයෙක්ට ගොඩක් වටින දෙයක්. අපිට එක්සෑම් තියෙන දේවල්, එතකොට අපි පාඩම් කරන දේවල් ට්‍රැක් කරගන්න ගොඩක් හොඳ විදිහක් තමයි ජර්නලින් කියන්නේ. අපිට ඕනනම් කඩෙන් ජර්නල් එකක් ගන්නත් පුළුවන්. හැබැයි මට ආස හිතුණා මගේ අතින්ම ජර්නල් එකක් හදන්න. ෆස්ට් පේජ් එකට පස්සේ මම ඇඩ් කරගත්තේ 2026 කැලෙන්ඩර් එක. කැලෙන්ඩර් එකට පස්සේ තියෙන්නේ about me page එක. මේ page එකේ මම මගේ hobbies, මම කැමති අකමැති දේවල්, ඒ වගේ හැමදේම මගේ details දීලා තියෙනවා. ඊට පස්සේ birthday, මගේ පවුලේ අයගේ, මගේ යාළුවන්ගේ birthdays ඔතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා exam date ටික ලියන්න page එකකුයි, YouTube එකේ subscribersලා ගන්න මට ලකුණු කරගන්න page එකකුයි. ඊට පස්සේ තියෙන මගේ ලබන අවුරුද්දේ මම achieve කරගන්න බලාපොරොත්තු වෙන මගේ goals, කියවන්න කැමති book, ඒ වගේ page එකක්. ඊට පස්සේ positive note තියෙනවා. මම හිතුවා මම ඒ දේවල් කියවනකොට මම motivate වෙනවනේ. එහෙම හිතලා ඒක ලිව්වේ. ඊට පස්සේ ජනවාරි මාසේ පටන් ගන්නවා. ජනවාරි මාසෙට මම ඇඩ් කරගත්තේ morning tracker එක, sleeping tracker එක, mood tracker එක, ඒ වගේම plant care tracker එකක් ඇඩ් කරගත්තා. මොකද මම හිතන් ඉන්නවා indoor plant හදන්න. ඊට පස්සේ skin care තියෙනවා, habit tracker එක තියෙනවා. එතනින් එහාට ගියාම water tracker එකයි saving tracker එකයි තියෙනවා. මම හිතනවා මේ දෙක ගොඩක් වටිනවා කියලා. ඊට පස්සේ screen tracker එක වගේම study tracker එකත් එක ළඟට ගත්තා. ඊට පස්සේ තියෙන්නේ class date and period tracker. ඉතින් ඔය විදිහට තමයි මගේ ජර්නල් එක මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඒ වගේම මේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන් ඊළඟ වීඩියෝ එකේදී ඒ වැරදි හදාගන්නම්.